කාලේ කණ එක නවත්තන්න. ඔයාලා කොච්චර කාලේ කනවද? ඔළුව එහෙට මෙහෙට වෙන එක පට්ට අපරාධේ. දැන් මේ සෙමින එකක් ඇතුළේ හිටියා වුණත් එහා පැත්තේ ඇත්ත කතා කරනවා. ඔන්ලයින් ළමයා chat කරනවා. මොකක් හරි අනවශ්‍ය කුඩු ගොඩක් අල්ලගෙන දඟලනවා. ඔයා ඔය කුණු ගොඩක් අල්ලන දඟලන වෙලාවේ තව මිනිස්සෙක් වැඩ කරනවා. ඔයාව පහු කරලා ලකුණක් ගන්නවා. අපරාධේ. එක කෝස් එකක් උඩින් ඔයාලට ඉවර කරගන්න තිබ්බා. මේ ඊට වඩා එක කෝස් එකක් උඩට වඩා සිලෙක්ට් වෙන්න පුළුවන් මේ වෙලාවේ. පොඩි දේවල් වලටනේ පැටලෙන්නේ. මම නිකන් ගෲප් chat එක බැලුවා මොකද්ද මගුලකට මරාගෙන. අර 10 දෙනෙක් 15 දෙනෙක් ඒකට මරාගෙන. ඒ අතරමැද තව 15000ක් විතර ඉගෙන ගන්නවා හරියට. අපරාධනේ. අපරාධේ. වෙලාව නාස්ති කරගන්න එපා. හරියට වැඩ කරන්න. අර තමන්ගේ මහන්සියෙන් අන්තිමට අම්මෙක්ට තාත්තට වාහනයක් එහෙම අරන් දෙන මොහොතක දින සතුට කියන්න බෑ. මේ ඕන ඉන්ස්ට්‍රක්ටර් කෙනකින් අහලා බලන්න තමන්ගේ ජීවිතේ තියෙන සතුටුම අවස්ථාව තමයි තමන්ගේ රිසල්ට් ආපු වෙලාවේ අම්මයි තාත්තයි මුණ දිහා බැලුවේ. හරි. ඒ ෆීලිං ගන්න බෑ අය. සල්ලි වලට මිල කර නොහැකි. ඕනේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ ඔය මෙඩිසින් ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච හොඳ කෝස් එකකට සිලෙක්ට් වෙච්ච ඕන එකකින් අහලා බලන්න. අපි හිතන්නේ අපේ තාත්තලා එහෙම විශේෂයෙන් අපි මේවා කරයි කියලා බලාගෙන ඉන්නවා කියලා. ඇත්තටම මේ මිනිස්සු වචනයක්වත් කියන්නේ නැහැ. හොඳට ලියන්න කියලාවත් කියන්නේ නැහැ. හොඳට පාඩම් කරන්න කියලාවත් කියන්නේ නැහැ. විශේෂයෙන් කොල්ලන්ට තාත්තලා කියන්නෙම නැහැනේ. ඒ වුණාට මම තාත්තා අඬනවා දැකලා තියෙන එකම දවස මගේ රිසල්ට් ආපු දවස විතරයි. හිතාගන්න බෑ මේ මිනිස්සු ඉතර බලාගෙන හිටියද කියලා මේක වෙනුවේ. විභාගෙ ලියන්න යන දවසේවත් අනේ හොඳට ලියපන් ඉංජිනේරින් සිලෙක්ට් එකක් කියලා මක්ක වචනයක් කියලා නැහැ. ඒක වචනයක් කියලා නැහැ. ඒ ෆීලිං ගන්න බෑ. විශේෂයෙන් කොල්ලෙක් විදියට. කොල්ලෙක්ට නම් ඒ මට නම් ආයි මං වෙන මොනවා කරත් ඒ අවස්ථාව ආයිමත් ලබා ගන්න බෑ. ඒවා තමයි ගෝල්ඩන් අවස්ථා ජීවිතයේ තියෙන්නේ. ඒක තමන්ගේ සල්ලි වලින් ගෙදර අම්මෙක්ට තාත්තට වාහනයක් කරත් දෙන්න. හරි. ඒවා ගන්න බෑ ඒ ෆීලිං. ඒ නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මොන ෂයි එක වුණත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. පොඩි කාලේ ආයිනේ. දවස් 30යි දවස් 29යි. ඔය දවස් 29 මොනවා වුණත් කමන්නේ නැහැ නේ. මොනවා නැති වෙන්නද කියන්නකො. නැති වෙන්න දෙයක් නැහැ නේ. උපරිමයෙන් වැඩ කරා. හරි. ජැකට් වගේ වැඩ කරන්න ඉතුරු ටික. අර කරන්න පුළුවන් මොනවාද පැය 3-4 නිදියලා අර නිකන් පොඩ්ඩක් වෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනියෙන් වැඩ කරන්න. ඒකේ අර මනස ක්ලියර් වෙනවා මාර විදියට. මාර විදියට මනස ක්ලියර් වෙනවා. තනියෙන් වැඩ කරලා ඕනනම් දවසේ හවස් වෙනකොට යාළුවොත් එක්ක සෙට් වෙලා ඔන්න කරපු ටික පොඩ්ඩක් ආයෙ රිවයිස් කරගන්න පාඩම් කරගන්න එහෙම කරන්න. තමන්ගේ මනස හරියට ක්ලියර් තියාගන්න මේ දවස් ටිකේ. ඒක හරි වටිනවා. හරියට මනස ක්ලියර් කරගන්න. එතකොට මාර ලේසියෙන් දැන් ඔය සමහර ළමයි කියනවා මේ ටික පාඩම් කරද්දී අර ටික අමතක වෙනවා. මේ සමීකරණ ටික අමතක වෙනවා. එහෙම වෙන්නේ ඔයාලා තමන්ගේ මනස ක්ලියර් නැතුව වැඩ කරන ඉඳලා. තමන්ගේ අර එන්නම අර භාවනාව වගේ ඔළුව ක්ලියර් කරලා පාඩම් කරනවා නම් කිසි දෙයක් බැරි වෙන්නේ නැහැ. කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ 1000ක් වැඩ මැද්දේ අරකයි මේකයි ඔළුවේ තියෙන ගමන් ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනවා. අර එකේ YouTube නොටිෆිකේෂන් එකක් එනවා. Facebook නොටිෆිකේෂන් එකක් එනවා. Instagram නොටිෆිකේෂන් ඒ අතරමැද්දේ පාඩම් කරනවා කියනවා පැය 18ක් වැඩ කරත් වැඩක් නැහැ. ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් කරන්න තැනක් හදාගෙන මේ පාඩම් කරන තැනට ඒ පාඩම් කරන්න විතරක් ගිහලා පාඩම් කරන්න. මං අන්තිම කාලේ පට්ට දැන් ඔය ගොඩක් මිනිස්සු කියනවානේ වේලවල් පාස් වුණාට පස්සේ මං එච්චර වැඩ කරේ නෑ එදිනෙදා වැඩ එදිනෙදා කරා කියලා වගේ කතන්දරයක් කියනවනේ. මං අන්තිම කාලේ පාඩම් කරපු විදිහ මට හිතා ගන්නත් බැහැ. ඒ කියන්නේ උදේ 4 රෑ 12 එක විතර වෙනවා මේ. උදේ 4 රෑ 12 වගේ. පැය 3ක් විතර නිදිය ගන්නවා ගෙදර මිනිස්සුන්ගේ බල ගැනීම. ඊළඟ දවසේ මොකද මට පළවෙනි පාරින් මේක කරලා ඉවර කරන්න ඕනේ. ආයි නම් කරන්නත් බෑ. චාටර් වෙන්නත් බෑ. මොකද මං එහෙම අර ගමේ ඉස්කෝලේ ගිහින් කොළඹ රෝයල් එකට ආපු එකෙක්. ඒතර මට ගමට මුණ දෙන්නත් බෑ. ආයිසරයක් මන් නිකන් චාටර් රිසල්ට් එකක් ගත්තා. මොකද මං ඒ කාලේ නිකන් හොර කියලානේ හිතාගෙන ඉන්නේ ගමේ වුණු. එතකොට අර අම්මලා තාත්තලාට මුණ දෙන්න බෑ. ඒකට දැන් මං ෆේල් වුණොත් එහෙම බැරි වෙලා හරි S එකක් 100ක් ගත්තොත් එහෙම 100 එකක් නවලන S එකක් ගත්තොත් ෆේල් වුණොත් අම්මලා තාත්තලාට ඒ අහන ප්‍රශ්න වලට මුණ දෙන්න බෑ. ඒක මං දන්නවා. ඒ නිසා මට මේ අසරණතාවයට අම්මලා තාත්තලා දාන්න බෑ. ඒ නිසා මම යකෙක් වගේ වැඩ කරා. අයි කියන්න දෙයක් නැහැ. පැය 3-4ක් නිදියන්න ඇති උන්නම් අන්තිම ටිකේ අන්තිම දවස් 30-40 නම් කෑවද බිව්වත් දන්නෙත් නැහැ. මොනවා කරාද කියන දේ නේද? පුදුම වැඩ කිරිල්ලක් වැඩ කරා. හරි. පුදුම වැඩ කිරිල්ලක් වැඩ කරා. ඒ නිසා පාස් පේපර්ස් ඒ කියන්නේ කරපු නැති දෙයක් නැති තරම් අන්තිමට. මැත්ස් එහෙම බින්දුවේ තියලා අන්තිම ටිකේ හදාගත්තේ. මැත්ස් එහෙම පාස් පේපර්ස් එහෙම අන්තිම ටිකේමයි කරේ. ඔය මට හොඳට මතකයි 4 පොතක් අරගෙන පාස් පේපර්ස් පොතක් අරගෙන හැම ප්‍රශ්නයක්ම කරා. මුලදී කරාම මෙල්ල රෙද්දක්වත් තේරෙන්නේ නැහැ. කිසි ලියන්න බෑ. එක ප්‍රශ්නයකටවත් උත්තර දන්නේ නැහැ මැත්ස් වල. ඇප්ලයිඩ් ටිකක් ලියාගත්තා ෆිසික්ස් පුළුවන් හින්දා. පියෝ එහෙම ලියන්න බෑ. මාකින් බලබල ලියලා ටිකක් ලියද්දී එනවා පොඩි මේක. අර තියෙන්න ඕන එකම දේ
අත්තරින් නැතිවීම විතරයි. වැඩේ ඉවර වෙනකන් අත්තරින් නැතිවීම. කොහොම හරි ලකුණු ටික ගන්නකන් අත්තරින් නැතිවීම තමයි තියෙන්න ඕනේ. ඒක තියෙනවා නම් ඕනෙම කෙනෙක්ට ඕනෙම රිසල්ට් එකක් දාන්න පුළුවන්. අන්තිම දවසේ රැ වෙනකම්ම ගේම් එක ඕපන්. පේපර් එක ලියන වෙලාව දක්වාම ගේම් එක ඕපන්. හොඳ මානසිකත්වයකින් හොඳ ගැම්මකින් ඉන්නවා නම් අර තමන් ඉන්නවනම් මං කොහොම හරි මේක ලියනවා. ආයි මං තව පාරක් ලියන්නේ නැහැ. මම මේ පාර තමයි ලියන්නේ ආයි. එච්චරයි. මේ පාර අම්මලා තාත්තා ඉදිරින් එළියට බහලා යන්න පුළුවන් විදිහට රිසල්ට් එකක් ගන්නවා. එච්චරයි. ඔයාලව හිතන් ගිරියට ඔය මාර මිනිස්සු ගන්න බලන් ඉන්න ඔය රිසල්ට් අහන්න. ඒක අම්මලා තාත්තලා ඔයාලට කියන්නෙත් නැහැ. ඔය වැඩ කරන තැන්වල දැන් අම්මලා තාත්තලා විශේෂයෙන් ඔෆිස් එකේ වැඩ කරනවා නම් මාර ගාණක් රිසල්ට් අහනවා. මමත් දන්නේ නැහැ එහෙම අහනවා කියලා. ඒව අපිට පස්සේ තේරෙන්නේ. මාර ගාණක් කියලා ළමයාගේ රිසල්ට් එක අහනවා අම්මගෙන් තාත්තගෙන්. මේ පාර ඒ ලෙවල් කරා නේද කොහොමද? කියලා අහනවා. මම ගිය අවුරුද්දේ වැඩ කරද්දී ශ්‍රී ලංකන් එකේ මගේ මැනේජර් කෙනෙක් හිටියා. එයාගේ පුතාගේ රිසල්ට් එක එච්චර හොඳ නැහැ. රිසල්ට් ආපු වෙලාවේ එයා ඒ කොම කට්ටියට ඒ රිසල්ට් එක කියාගෙන ගියා. කොහොම රිසල්ට් මොකද එයාට ඒ අහලා කියන්නේ ඒක ඇහුවොත් එයාගෙන් එයාට හිත රිදෙනක නවත්තගන්න එයා හැමෝටම රිසල්ට් එක කියාගෙන ගියා. ඉවරයි නේ ඒක කියලා කියාගෙන ගියා. මට එන අවුල ඒක. මම නම් ජීවිතේට අහන්නේ කාගෙන්වත් කවදාවත් ඒ කිසිම ළමයෙක්ගේ රිසල්ට් එකක් අහන්නේ නැහැ. කිසිම විදිහකින් අහන්නේ නැහැ. මම අඩුම ගානේ මම ළමයෙක්ගෙන්වත් අහන්නේ රිසල්ට් එකක්වත් කියලා. අහන්නේ නැහැ. එහෙම කියාගෙන ගියා. කියන්නේ මේ මිනිස්සයා හින ගෞරවණීය මිනිස්සෙක්. අපරාධනේ. හරි. ඒ නිසා ඒ තත්ත්වෙටපත් වෙන්න දෙන්න එපා. තමන්පත් වෙන්නත් එපා. අම්මලා තාත්තලාට කියන්නේ ඔයාලා කියන්නේ අම්මලා තාත්තලාත් එක්ක ඇරියස් තියාගෙන ඉන්න හැමෝම ඒ මිනිස්සුන්ගෙන් හරි පරිගන්න බලාගෙන ඉන්නවා. බහුතරයක් හැමෝම නෙමෙයි. බහුතරයක් එහෙම බලන් ඉන්නවා. හොඳ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. නරක මිනිස්සු වැඩියෙන් ඉන්නේ. ඒ නිසා ලැජ්ජ නැතුව ගන්න පුළුවන් හොඳම රිසල්ට් එක ගන්න. එච්චරයි.